සුබ දවසක් වේවා මගේ හිතවතුනි. මම අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මට ඔයාලට හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් මේ ලිංගික ජීවිතය කොහොමද පරිසර උෂ්ණත්වයත් එක්ක වෙනස්කම් ඇති වෙන්නේ කියලා ඔයාලත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පරිසරයේ උෂ්ණත්වය කොහොමද තමන්ගේ ලිංගික ආශාවට බලපාන්නේ කියලා යම් යම් අධ්‍යයන වාර්තා ලෝකයේ මේ වෙද්දී ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න ඒවා තමයි මම අද ඔබට ගෙනෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඉතාමත් වැදගත්. ඔබේ යෝජනා එහෙම නැත්නම් ඔබේ අදහස් මට කමෙන්ට් කරන්න. අන්න ඒ තුලින් අපේ සමාජයේ යම් කෙනෙක් තවදුරටත් දැනුවත් වෙයි. මගේ channel එක subscribe කරලා නැත්නම් ඉතාමත් ආදරෙන් මම ඉල්ලා සිටිනවා subscribe කරලා මාත් සමග නිරන්තරයෙන් එකතු වෙන්න කියලා. තවත් කෙනෙක් දැනුවත් වීම සඳහා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කාරණා ඉල්ලා සිටිනවා. ලිංගික උද්දීපනය එහෙම නැත්නම් ලිංගික ආශාව එක් පුද්ගලයා ගත්තොත් ඒක සීතල පරිසරයක වේවා එහෙම නැත්නම් උණුසුම් පරිසරයක වේවා. ඒක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ වෙනස්කම් බොහෝ දුරට ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් යම් අධ්‍යයන වාර්තා මේ වෙද්දී ලෝකේ ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒවල සඳහන් වෙනවා යම් ආකාරයකට උණුසුමක් යම් ආකාරයකට සීතල පරිසරයක් මේ සඳහා ගොඩාක් වැදගත් වෙනවා කියලා. මම අද එකෙන් ඔබට ඒ කරුණු ඉදිරිපත් කරන්න. බලමු ඔබ කොයිතරම් මා සමග එකතු වෙයිද කියලා. සීතල පරිසරයක් බොහෝ විට ගෘහස්තව ජීවත් වෙන කාලය වැඩි කරනවා. ඒ තුලින් චිත්ත වේගීය සමීපතාවය, ශාරීරික උණුසුම සහ එකට හිඳීම වැනි දේවල් වැඩි කාලයක් ක්‍රියාත්මක වීම තුලින් ලිංගික ආශාව වැඩි වෙනවා කියලා යම් අධ්‍යයන වලින් කියලා තියෙනවා. ඒ වගේම සීතල මාසවල එහෙම නැත්නම් සිසිල් කාලගුණය පිරිමින්ගේ ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන උපරිම මට්ටමට පත් කරනවා කියලා අධ්‍යයන වලින් ඔප්පු කරලා තියෙනවා. ඒ හේතුවෙන්ද ලිංගික ආශාව එහෙම නැත්නම් උද්දීපනය උසස් මට්ටමට ගේන්න පුළුවන් කියලා එම වාර්තාවල සඳහන් කරලා තියෙනවා. අනෙක් අතට අධික සීතල මනෝභාවය අඩු කරන්නත් ශක්තිය අඩු කිරීම සහ ලිංගික සිතුවිලි පහළ දාන්නත් බලපානවා කියලා තවත් අධ්‍යයන වලින් ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ සීතල පරිසරයේ මේ ලිංගික ආශාව අඩු කරනවා කියලා යම් යම් වාර්තාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. උණුසුම් කාලගුණය අපේ මොළේ සෙරටොනින් සහ ඩොපමින් මට්ටම ඉතාමත් වැඩි කරනවා කියලා ඒ මගින් මනෝභාවය ඉහළ ගැනීම තුලින් රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරනවා වගේම ඒ මගින් ලිංගික උද්දීපනය එහෙම නැත්නම් ලිංගික ආශාව වැඩි කරනවා කියලා තවත් වාර්තාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම උණුසුම් කාලගුණයක් පවතිද්දී වැඩිපුර එලිමහන් ක්‍රියාකාරකම් සංසරණය සහ ශරීර ශක්තිය වැඩි කරනවා වගේම ඒ හේතුවෙන් කාමුක හැඟීම් වැඩි කරනවා කියලා සොයාගෙන තියෙනවා. කොහොම වුණත් අධික තාපය ශරීරයේ විජලනය කිරීම ශරීරයට තෙහෙට්ටුව ගෙනදීම මගේ ලිංගික ආශාව අඩු කරන්න පුළුවන්. පොදුවේ මේ අධ්‍යයන වලින් කුමන දෙයක් පැවසුවා ලිංගික ආශාව එහෙම නැත්නම් ලිංගික ජීවිතය කියන්නේ එකිනෙකාට පුද්ගලික දෙයක්. ඒ කෙනෙක්ට සිසිල් පරිසරයක් තවත් කෙනෙක්ට උණුසුම් පරිසරයක් වඩාත් හිතකර වෙන්න පුළුවන්. අධික උණුසුම් පරිසරවල පිරිමින්ගේ පුරුෂ හෝමෝන වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාව වීම ඉතාම අඩු කරනවා. ඉතින් ඒ නිසා පිරිමින්ගේ ලිංගික ආශාව එහෙම නැත්නම් ලිංගික උත්පේරණය ඉතාමත් අඩු කරනවා කියලා පරීක්ෂණ වාර්තාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පුරුෂ ශිෂ්ණය ඍජු නොවීමට සුක්‍රාණු පිට නොවීමට ඒවා ඍජුවම බලපානවා කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අධික උණුසුම් පරිසරවලදී පිරිමින්ගේ සුක්‍රාණු ප්‍රමාණය සුක්‍රාණු වල ගුණාත්මක භාවය විනාශ වෙනවා කියලා සොයාගෙන තියෙනවා. පිරිමින්ට වගේ කාන්තාවන්ගේ මේ ඊටාම අධික උණුසුම් පරිසර
බලපෑම් ඇති කරනවා. ඩිම්බ මෝචනය සහ ගැප් ගැනීමට උපකාරී වන සියුම් හෝමෝනවල සමස්ථිතිය උණුසුම් පරිසරය මගින් බිල් දානවා කියලා අධ්‍යයන වාර්තාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ අධික උණුසුම කාන්තාවන්ට පිරිමින්ට ඉතාම හානිකර බව තමයි මේ කරුණු කාරණා වලින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ හිතවතුනි මම අද ඔබ වෙත ගෙනාවේ මේ ලෝකේ දැනට නිකුත් වෙලා තියෙන අධ්‍යයන වාර්තාවල සඳහන් කරුණු කීපයක්. ඉතින් මට අවශ්‍යයි ඔබත් ඔබගේ යෝජනා මට කමෙන්ට් කරන්න. ඒ තුලින් යම් කෙනෙක් යම් දැනුමක් ලබා ගනීවි. එය ඔබ කරන යම් සමාජ සත්කාරයක් වේවි. හැබැයි මේ හැම දෙයක්ම ඉතාමත් වැදගත් අයුරින් යොමු කරන්න කියලා ඔබ සියලු දෙනාගම ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කර මා සමග නිරන්තරයෙන්ම රැඳී සිටින ලෙස මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කර සිටිනවා. සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම අදට ඔබෙන් සමුගන්නවා.